ආයුබෝවන් හිතවතුනි සුබ සන්ධ්‍යාවක්. අද නිදහස ගැන මුළු ලංකාවම ටිකක් වැඩියෙන් කතා කළ දවසක්. නිදහස අසීමාන්තිකව පවතින අවස්ථාවලදී වගේම නිදහසට සීමා බාධක පැමිණෙන අවස්ථාවලදී ප්‍රශ්න හා ගැටුම් ඇති වෙන්නට පුළුවන්. සිවිල් ජන ජීවිතයේදී පුරවැසියන් විදිහට අපි මුහුණ පාන මෙවන් ගැටලු සහ අර්බුද හමුවේ ඒ ප්‍රශ්න ගැටලු निराකරණය කරන්නට අපේ සමාජයේම අපේ ප්‍රජාවේම කොටසක් නිරන්තරයෙන්ම සැදී පැහැදී සිටිනවා. නමුත් බොහෝ වෙලාවට අපි ඔවුන් ගැන විවේචන පමණයි ඉදිරිපත් කරන්නේ. අපි ඔවුන්ට නිසි ගෞරවය දක්වනවාද යන්න ප්‍රශ්නයක්. නමුත් කෙසේ වෙතත් කුමන විවේචන තිබුණත් අපි කල්පනා කරා ඔවුන් Tamanගේ සේවය දිවා රෑ අවු වැසි නොබලා කරන නිසාවෙන් සහ අනිවාර්යෙන්ම ඒ සේවය නිසා මහජනතාවට සමාජයට යහපතක් වන නිසාවෙන් ඔවුන්ගේ ඒ සේවයේ 149 වන සංවත්සරය හෙට දවසටත් සමරන්නට නියමිත නිසාවෙන් අද දවසේ ඔවුන් ගැන කතා බහ කරන්නට. ඉතින් අපි හිතනවා ඔබත් අපත් සමග එකඟ වේවි. දිවා රෑ අවුවැසින් නොබලා තමුන්ගේ ජීවිතයම සමහරක් වෙලාවට මේ සේවයට කැප කරමින් 100%ක් නෙවෙයි සමහරක් වෙලාවට 200%ක්ම මේ සේවයට කැප කරමින් 100%ක්ම මහජන සේවය පිණිස කටයුතු කරන පිරිසක් වෙනුවෙන් සේවයක් වෙනුවෙන් අද දවසේ ස්වර්ණවාහිනියේ මහජන සේවය පිණිසයි ඉන්නේ. හිතවතුනි හෙට දවසේ පැවැත්වීමට නියමිත 149 වන පොලිස් දින සංවත්සර සැමරුම වෙනුවෙන් ස්වර්ණවාහිනියේ මහජන සේවයේ පිණිසයි වැඩසටහනට සහභාගී වන ඒ පිළිබඳව කතා කරන්නට සූදානමින් සිටින ශ්‍රී ලංකා පොලිස් සේවයේ ඔබට හිතවත් ඔබ ඊට හොඳින් දන්නා හඳුනන නිලධාරී පිරිසයි මේ අපත් සමග දවසේ එක්ව සිටින බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහත්මයා සමයි පූජිත ජයසුන්දර මහත්මයා. හොඳයි. ඔබ බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම කොළඹ උතුර කොට්ටාසේ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සහ හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රෝහණ මහත්මයාවත් ඉතා ගෞරවයෙන් පිළිගන්නවා කාලයකට පස්සේ මුණ ගැසීම සතුටක්. අපි බොහොම ගෞරවයෙන් ස්වර්ණවාහිනියේ මේ අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. කාලෙකින් හම්බුණාට ප්‍රශ්නයක් නැහැ. හම්බුණාටත් බුද්ධි නිමාය මේ ඉස්සෙල්ලත් හම්බෙලා තියෙනවා. හොඳයි. කෙසේ වෙතත් බොහොම ස්තුතියි අලිත දවස් වැඩසටහනට පැමිණෙන්නට. ඒ වගේම පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහත්මයාත් අප සමග සිටිනවා. අපි හිතවතුනි යලිත් මතක් කරන්නම් කතා කරන්න සූදානම් වන්නේ හෙට දවසේ ශ්‍රී ලංකා පොලිසිය සැමරීමට නියමිත 149 වන සංවත්සරය සම්බන්ධයෙන් ලෝකයේම පොලිස් සේවාව ගැන කතා කරන්නේ නම් විශේෂයෙන්ම පැරණි චීනයේත් ඒ වගේම රෝමයේත් පොලිස් සේවාව ආරම්භ වුණා යයි සැලකෙනවා. නමුත් අපි දැනගන්නට කැමති විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ පොලිස් සේවයේ ඉතිහාසය ගැන. ඔබතුමන්ලා හෙට දවසේ 149 වන වසර සමරන්නට යන්නේ. නමුත් කොහෙන්ද පටන් ගත්තේ ඇත්තටම මැතිතුමනි? මුලින්ම බුද්ධිනේ ස්තුතිවන්ත වෙනවා ඔබගේ ආයතනයට අපිට ආරාධනා කිරීම පිළිබඳව මේ වැඩසටහන සඳහා. පොලිස් සේවයේ ඉතිහාසය සලකද්දී මේ ඉතිහාසය බුද්ධිනී රාජාණ්ඩු පාලන සමය දක්වාම දිවෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ක්‍රිස්තුපූර්ව 394 කාලෙදී රජ කළ පණ්ඩුකාභය රජ දවසේ නගර ගුත්තික කියලා නිලධාරියෙක් හිටියා. ඒ නගර ගුත්තික කියන නිලධාරියාගේ රාජකාරී ස්වභාවය බොහෝ දුරට වර්තමාන පොලිස් නිලධාරියාගේ රාජකාරී ස්වභාවයට සමාන වෙලා තියෙනවා. ඒ නගර ගුත්තික කියන එක නිලධාරී මණ්ඩලයක්. ඒ මණ්ඩලයේ හිටපු ප්‍රධානියාගේ නගර ගුත්තිකගේ රාජකාරිය තමයි එවකට සොරුන් අල්ලලා ඔවුන්ට දඬුවම් කිරීම. නමුත් වර්තමානයත් සමග සසඳද්දී වර්තමානයේ ආයතන දෙකක කාර්යභාරය එවකට කර ඇති බවයි පේන්නේ. වර්තමානයේ පොලිසිය සහ අධිකරණයේ කාර්යභාරය. කෙසේ නමුත් පොලිසියේ කාර්යභාරය එවකට තිබිලා තියෙනවා එනම් නගර ගුත්තික කියන නිලය හරහා. ඒ වගේම එලෙස දිගින් දිගටම රාජාණ්ඩු පාලන සමයේ එවැනි තනතුරු නොයෙකුත් නිල නාම වලින් හඳුන්වමින් ක්‍රියාත්මක වුණා. බදුළු ශිලාලිපිවල සඳහන් වෙනවා බුද්ධිනේ ගම් පිරිවන්නා කියලා තනතුරක් ගැන. මේ පිරිවන්නා කියන්නේ ආරක්ෂකයා. එතකොට මේ තනතුර ගම් ආරක්ෂා කරන්න. ඔහුගේ කාර්යභාරයත් වර්තමානයේ පොලිස් නිලධාරියෙකුගේ කාර්යභාරයට බොහෝ දුරට සමාන වෙලා තියෙනවා. ඉතින් මේ ආකාරයට හැබැයි ඒව අවිධිමත්ව පැවතුණු
තනතුරු. කෙසේ නමුත් පොලිස් දෙපාර්තමේන්තුව විධිමත්ව ආරම්භ වන්නේ බ්‍රිතාන්‍ය යුගයේදී 1865 අංක 16 දරන ආඥා පනත මගින්. ඒ ආඥා පනත මගින් 1866 සැප්තැම්බර් 3 වෙනිදා තමයි පොලිස් දෙපාර්තමේන්තුව විධිමත්ව ආරම්භ කරන්නේ. එදා මෙදා තුර හෙට වෙද්දී වසර 149ක අභිමානවත් ඉතිහාසයක් සැමරීමට අපිට තිබෙනවා. ඒ අනුව හෙට දින අපි සමරනවා 149 වන පොලිස් දින සංවත්සරය. ඒක සමරන්නේ නිකන් නෙවෙයි. වඩාත් කාලෝචිත තේමා පාඨයකුත් සමග නීතියයි සාමයයි මව්බිමේ ජීවයයි කියන තේමා පාඨයත් සමග අපි හෙට අභිමානවත්ව ඒ දිනය සමරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. හොඳයි. ඒ දිනේට සුබ පැතුම් එක් කරන අතරතුරේදී අජිත් රෝහණ මහත්මයා අපි දැනගන්නට කැමති මෙතෙක් කාලයක් දීර්ඝ කාලයක ඉතිහාසයක් ඇති කරන්නට රුවන් ගුණසේකර මහත්මයා සමත් වුණා. නමුත් මෙතෙක් කාලයක් ඇත්තටම වර්තමානයේ වන විට බැලු කලෙහි ශ්‍රී ලංකා පොලිසිය මෙරටට දැක්වූ සුවිශේෂී දායකත්වය සහ ඔබතුමාලට මුහුණ දෙන්නට උරු සුවිශේෂී අභියෝග මොනවද? ඒවා ජයග්‍රහණය කළේ මොනවද වැඩිපුරම මතක හිටින්නේ? ඇත්තටම බුද්ධිනී විශේෂයෙන්ම රුවන් කිව්වා වගේ පොලිසිය 1865 ආරම්භ වෙලා මේ ආපු දීර්ඝ ගමනේදී විශේෂයෙන්ම මේ රටේ ජනතාවගේ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා පොලිස් සේවයේ 3110 දෙනෙක් තමුන්ගේ රාජකාරී කාලය තුල ජීවිත පරිත්‍යාග කරලා තියෙනවා. ඉස්සෙල්ලාම 1864 ඇත්තරම 66 පිහිටවන්නත් අවුරුදු දෙකකට ඉස්සෙල්ලා තමයි සබාන් කියන පොලිස් නිලධාරියා මාවනැල්ලේදී ඝාතනය වුණේ. ඔහුගේ ඉඳලා මාර්තු මාසේ 21 වෙනිදා සිද්ධ වුණේ. අද දිනේ වෙනකල් කාලය තුල මේ රටේ ජනතාව වෙනුවෙන් සේවය කරන්න ගිහිල්ලා වෙඩි උණ්ඩයට, බිම්බෝම්බෙට, පිහිපහරට මේවට ලක් වෙච්ච පොලිස් නිලධාරීන් 3110ක් ඝාතනය වෙලා තියෙනවා. අපේ සුවිශේෂ කැපකිරීම මෙන්න මේක තමයි. මේ රටේ හමුදාවක් නොවන රාජ්‍ය ආයතනයක් හැටියට මේ තරම් කැපකිරීමක් අධිරාජ්‍යවාදීන් ඇති කරපු වෙන කිසිම ආයතනයක නැහැ. පළවෙනි කාරණේ. දෙවෙනි එක. පහුගිය කාලේ අවුරුදු 30ක තිබිච්ච LTT ත්‍රස්තවාදය සම්බන්ධ යුද්ධෙදී පළවෙනි වතාවට LTT ත්‍රස්තවාදීන් ආරක්ෂක හමුදාවල නැත්තම් සාමය රකින්න දෙයකට සම්බන්ධ කෙනෙක් හැටියට ඉස්සෙල්ලම ඝාතනය කළේ පොලිස් කොස්තාපල් කරුණානිදි. ඒ 1974 පෙබරවාරි මාසේ 14 වෙනිදා. බුද්ධිනීට මම දැන් පෙබරවාරි 14 කිව්වා මතක හිටින දිනයක්. පෙබරවාරි 14 තමයි කරුණානිදි ඝාතනය කරේ. ඒකෙන් පස්සේ තමයි හමුදාව වෙනත් ආයතන මේ හැමෝම ඝාතනය කරේ. එදා ඉඳලා මේ යුද්ධය අවසන් වෙනකල් 2594 දිනක් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළා. ඉතින් මේ රට වෙනුවෙන්, රටේ ජනතාව වෙනුවෙන් එක පැත්තකින් නීති හා සාමය ආරක්ෂා කරන්න, අනෙක් පැත්තෙන් මේ රටේ භෞමික අඛණ්ඩතාවයේ ඒකීයභාවය ආරක්ෂා කරන්න ජීවිත පරිත්‍යාගයෙන් අපි කටයුතු කරා. යුද හමුදාව ඇරුණුකොට යුද්ධෙදී වැඩිම ගණනක් ජීවිත පරිත්‍යාග කළේ පොලිසිය. ඉතින් මේ සුවිශේෂ ආඩම්බරය අපිට තියෙනවා. ඒ රණවිරුවෝ ඔවුන්ගේ ජීවිත පරිත්‍යාග කළේ, කැප කළේ මේ රටේ ජනතාවගේ හෙට දිනේ සුරක්ෂිත කරන්න. කාට හරි කෙනෙකුට තමුන්ගේ මව්බිම වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරන්න පුළුවන් නම් ඒක තමයි මිනිහෙකුට ලෝකේ රටක ඉපදිච්ච මිනිහෙකුට, රටට ආදරය කරන මිනිහෙකුට ලබන්න පුළුවන් උතුම්ම සැපත කියලා සලකන්නේ. ඒක තමයි. ඉතින් ඒ දේ අපි කරලා තියෙනවා. ඒක පැත්තකින්. අනිත් පැත්තේ විශේෂයෙන්ම අපි සුවිශේෂ දායකත්වයක් දක්වපු අවස්ථාවක් තමයි සඳහන් කරන්න පුළුවන්. දැන් බොහෝ වෙලාවට මේ අවුරුදු 149ක කාලය තුල අධිරාජ්‍යවාදීන්ගේ කාලේ ඊට පස්සේ පොලිසියට ආපු ලොකු චෝදනා තමයි පොලිසිය පක්ෂග්‍රාහී වෙනවා, පොලිසිය පැත්තක් ගන්නවා, ඒ වගේම පොලිසිය යම් යම් අවස්ථාවලදී සීමාව ඉක්මවා කටයුතු කරනවා කියලා. නමුත් ඔබ බැලුවොත් විශේෂයෙන්ම මේ පහුගිය දිනවල තිබිච්ච මැතිවරණ දෙක දිහා බැලුවොත් බුද්ධිනී දැන් මේ අන්තිමට තිබිච්ච අන්තිමට තිබිච්ච පාර්ලිමේන්තු මැතිවරණය, ඒ වගේම ඊට ඉස්සෙල්ලා තිබිච්ච ජනාධිපතිවරණය දිහා බැලුවොත් ඇත්ත වශයෙන්ම අපිට ලෝකයේ දියුණුවයි පවසන රටක, එහෙම නැත්නම් යුරෝපේ, නැත්නම් ඕස්ට්‍රේලියාවේ, ඇමරිකාවේ මේ වගේ රටක තිබිච්ච මැතිවරණයක් වගේ සාර්ථක මැතිවරණයක් තියන්න පුළුවන් වුණා. මම වුණත් පොලිසියට බැඳිච්ච කාලේ කවදාවත් හිතුවේ නැහැ අපේ රටේ පොලිස් හමුදාවේ සමාජිකයෝ වන අපට මේ තරම් මැතිවරණ නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් සාධාරණ මැතිවරණ කොමසාරිස්තුමා ඒකට අනුග්‍රහය දක්වුවා. නමුත් අපේ පොලිස් නිලධාරීන් 70000කට ආසන්නව
ඉතාම කැපවීමෙන් මේ රටේ ජනතාවගේ පරම අයිතිය වන ඡන්ද බලය ආරක්ෂා කරනවා. ඒ කැපවීමට ස්තුතියි. පූජිත ජයසුන්දර මහත්මයාණන් ඔබතුමා අවුරුදු 30ක කාලයක් පමණ පොලිස් සේවය වෙනුවෙන් කටයුතු කර තිබෙනවා. ඔබ ඒ සම්බන්ධයෙන් කැපවී වැඩ කර තිබෙනවා. අපි ඔබතුමාගෙන් දැනගන්නට කැමති මේ වන විට පොලිසියේ සමස්ත නිලධාරීන්ගේ සේවක සංඛ්‍යාව කොහොමද? සාමාන්‍යයෙන් පොලිස් ස්ථාන කීයක් තියෙනවද? කොහොමද තත්ත්වය? විශේෂයෙන්ම බුද්ධිනී පළමුකොටම මම ඔබ ආයතනයේ සර්වායන ආයතනයේ ස්තුතිවන්ත වෙනවා අපිට මේ අවස්ථාව පොලිස් දෙපාර්තමේන්තුවට ලබා දීම පිළිබඳ මේ සුවිශේෂී අපේ 149 වෙනි සංවත්සර වෙනුවෙන් පොලිස් ස්ථාන 434ක් මගේ මතක හැටියට 34ක් වගේ ප්‍රමාණයක් තමයි දැනට තියෙන්නේ පොලිස්පතිතුමා තින් ඈතකදීත් විවෘත වුණු පොලිස් ස්ථානයන් තියෙනවා. සාමාන්‍ය පොලිස් පරිපාලනය බුද්ධිනී අපේ යොමු වෙලා තියෙන්නේ පොලිසියේ මූලස්ථානය පොලිස්පතිතුමා ඇතුළු එක ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අනිකුත් පොලිස් මූලස්ථානයේ සාමාන්‍ය පරිපාලන මධ්‍යස්ථානය හැටියට කරන අතරේ පොලිස්පතිතුමා වෙනුවෙන් ඒ රාජකාරිය ඉෂ්ට කරන්නට පළාත්වලට අපේ පළාත් 9ක් හැටියට තියෙන ඒ පළාත් 9ට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 9 දෙනෙක් යොමු කරලා තියෙනවා. සමහර ප්‍රායෝගික අවශ්‍යතාවයන් හේතුවෙන් සමහරට එතන ඒකාබද්ධ කිරීමක් වගේ දේවල් සමහර පළාත්වල සිදු වෙලා තියෙනවා. ඒ අපේ නිලධාරීන්ගේ අවශ්‍යතාවය අනුව. ඊට පස්සේ ඒ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් යටතේ නියෝජ්‍ය පොලිස්පතිවරු. නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් සාමාන්‍යයෙන් දිස්ත්‍රික්කයක් හැටියට යටෙනවා. ඒ වගේ ගත්තාම සාමාන්‍යයෙන් පොලිස් කොට්ටාසයන් දෙකක් හෝ තුනක් සමහරට හතරක් ඒ වගේ පොලිස් කොට්ටාසයන් බාරව ඉන්නේ එතන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක් හෝ පොලිස් අධිකාරිවරයෙක්. ඒ අයට සහායට පිණිස සහකාර පොලිස් අධිකාරීවරුන් ඊළඟ මට්ටමේ ඉන්නවා. පොලිස් ස්ථාන මට්ටමට යන්නේ මූලස්ථාන පොලිසියක් හැටියට ගත්තොත් අපි මූලස්ථාන පොලිස් පරීක්ෂක කියලා කියනවා. ඒ වගේම සාමාන්‍ය ස්ථානයක් ගත්තොත් ස්ථානාධිපතිවරයෙක් හැටියට කියලා. ඒක ওই විදිහට තමයි ඒ පරිපාලන ස්වරූපය යන්නේ. ඒතකොට පොලිස් ස්ථානයක පොලිස් ස්ථානයකට අපි සාමාන්‍ය පුරවැසියෙක් විදිහට ගියහම මොනවද පොලිසියකින් අපිට කරගන්නට අපේ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සඳහා ඔබතුමාලා සුවිශේෂයෙන් ලෑස්ති කරලා තියෙන දේවල් විශේෂ අංශ තිබෙනවා කියලා අපි දන්නා. උදාහරණයක් විදිහට කාන්තාවන් සහ දරුවන් සම්බන්ධයෙන් විශේෂ නිලධාරීවරියන් ඒ වගේම විශේෂ ඩෙස්ක් එකක් තියෙනවා කියලා අපි කියනවා සාමාන්‍යයෙන්. මේ ආදී වශයෙන් මොනවද තියෙන විශේෂතා එක පොලිස් ස්ථානයකදී අපිට දකින්නට ලැබෙන අනිවාර්යයෙන්ම දකින්නට ලැබෙන දේවල් මොනවද? ඕකේ අනිත් පැත්ත උදනම ගත්තොත් එහෙම බුද්ධිනී කියන්න පුළුවන් මොනවද පොලිසියට කියන්නේ නැත්තේ කියන එක. ඔය අපි හැම දෙයක්ම කියනවා. ඇයි එහෙම තියෙන්නේ? සාමාන්‍ය මහජනයාගේ ඇතිවෙන පීඩාවල් වලට ඒක අපරාධයක් වෙන්න පුළුවන්. සමහරලාට අපරාධයටත් අමතරව සමහර තියෙන ඊට අමතරව තියෙන මොන හරි සුවිශේෂීයාගේ කරදරයක් පැමිණිලා සමහරට පවුලේ දෙයක් වෙන්න පුළුවන්. සමහරට ඉඩකඩම් ප්‍රශ්නයක් වෙනවා. මේ හැම දෙයකදීම මූලික වශයෙන් මේ ආයත ඒ දුක් ගරදරේ තමන්ගේ දුක් ගැනවිල්ල කියන්න තියෙන ආයතනය තමයි පොලිසිය. ඒතකොට මේ සමස්තයක් හැට බලපුවාම හැම දෙයකදීම පොලිසිය ගැන සාමාන්‍ය මහජනතාව හිතනවා බලාපොරොත්තු තියෙනවා. මොනවා හරි පිළිසරණක් වෙයි පිහිටක් වෙයි කියන තත්ත්වය තියෙනවා. ඒක අපි හොඳට අවබෝධ කරගන්න. ඒ අමතරව අර ඔබ කියපු ප්‍රශ්න ගැන නිශ්චිතව බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් අපි නීතිය ක්‍රියාත්මක කිරීම සාමය සුරැකීම කියන මූලික સિદ્ધාන්තයෙන් අපේ තියෙන ඉලක්කයට යන අතරේ ඊට අමතරව අපේ සාමාන්‍ය පොලිසියේ තියෙන අංශයන් හැටියට ගත්තොත් විශේෂයෙන් මේ කටයුතු වලට තියෙන අපරාධ අංශය අපරාධ සම්බන්ධයෙන් පැමිණිලියාපම ඒ පැමිණිලි සටහන් කරන්න ඊළඟට ඒ පැමිණිලි වලට අවශ්‍ය විමර්ශනාත්මක කටයුතු සහ ඊළඟට අධිකරණ පද්ධතිය තුළට මේක යොමු කිරීම දක්වා ඒ කරන කටයුත්ත ඊළඟට අපි ගත්තොත් එහෙම රථවාහන අංශය අද තියෙන ගොඩාක් සමහරලාට සමහර තැන් වල ටිකක් අවුල් සාගතව තියෙන තැන ඒ වගේ තත්ත්වයන් තුල ඒක පරිපාලනය කරන්නට රථවාහන අංශය ඒ වගේම සමහරලාට අර මම කලින් කිව්වා වගේ නොඑක් ආකාරයේ පැමිණිලි සමහරලාට නොඑක් විදිහේ සමහරට සිවිල් ආරවුල් පිළිබඳ දේවල් අපි වෙනම කරලා තියෙනවා විවිධ පැමිණිලි අංශය කියලා. ඔක බොහෝ දුරට මහජනයා පුරුදු වෙලා තියෙන්නේ සුළු පැමිණිලි අංශය කියලා. ඒත් වශයෙන් මේ සුළු පැමිණිලි කිව්වම සමහර අයට අදහසක් කරනවා මේක සුළුද කියලා. නෑ සුළු නෙමෙයි අරමුදේ ඇති වෙන මනුස්සයාට ඒක සුළුවක් නෑ කොහෙවත්. ඒක නිසා අපි ඒක මොමු කරලා තියෙනවා විවිධ පැමිණිලි අංශය කියලා. ඉතින් ඒ අතරේ තව විශේෂිත අංශයන් තියෙනවා. දැන් ළමහා කාන්තාකාරයන්ස් දැන් ඉතින් ගොඩක් කරේ කාන්තාවන්ගේ තියෙන දුක් ගැනවිලි සමහරලාට කෙනෙකුට ඇවිල්ලා ඒක නිලධාරියෙකුට කියන්න තරම් තත්ත්වයක් නෑ. ඇයට ඒක අපහසුයි. ඒකට ඒ අවස්ථාව අපි හදලා දීලා තියෙනවා. ළමයින්ගේ තියෙන දුරට තියෙන ළමයින්ගේ තියෙන අද තියෙන අරබුද සමහරට ඒගොල්ලන්ට පත් වෙන නොයෙක් විපත්දායක තත්ත්වයන්
ඒ වලට ඒ සම්බන්ධයෙන් කටයුතු කරනකොට ඒක වෙනම අංශයක්. ඒ වගේ විශේෂයෙන් කාන්තා පොලිස් නිලධාරිවරියක්. අනිවාර්යයෙන් හැම පොලිස් එකකම අනිවාර්යෙන් ඉන්නවා. මේක ඔබ කරලා තියෙනවා. නිශ්චිත වශයෙන් මේ ආයත උපදෙස් දීලා වෙනම නීති පද්ධතියකුත් එක්ක අවශ්‍යතාවය ඉෂ්ට කරන්නට ඒ වගේ කොට්ටාස් වශයෙන් වෙනම ළමහා කාන්තා කාර්යාංශ කාර්යාලයක් වෙනම පිටලා තිනවා මේ සම්බන්ධීකරණය කරන්න. ඔය විදිහේ විවිධ අංශයන් ගණනාවක්. සිවිල් ප්‍රජාංශය කියලා අපි වෙනම එකක් තියෙනවා. අපි මොකක් දුරට බලාපොරොත්තුවක් තියෙනවා අපි මහජනයා යනු පොලිසියයි කියන ආකල්පය අපි ඉන්නේ. පොලිසිය යනු මහජනයයි කියන ආකල්පය අපි ඉන්නවා බොහෝ දුරට තදින්ම. ඒ විශ්වාසයත් එක්ක අපි වෙනම අංශයක් සිවිල් ආරක්ෂක කමිටුව හරහා හැම ග්‍රාම නිලධාරී කොට්ටාසයකම සම්බන්ධීකරණයක් මුළු සමස්ත දිවයිනේම 15468ක් මගේ මතක හැටියට ඒ ගණන ඒ සම්බන්ධීකරණය කරන්න හැම වසමකම ඉන්න 25ක් තෝරාගත්ත පිරිසක් එක්ක කටයුතු කරන්න විදිහට යොදලා තියෙනවා. ඒ වගේ විවිධ අංශයන් තුලින් අපි මහජනයාට යම්කිසි පැහැදිලි නිශ්චිත සේවයක් ඒ වගේම ඒගොල්ලන්ගේ අවශ්‍යතා ඉෂ්ට කිරීම සාමයෙන් ඉන්න නිදහසේ ඉන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කරගනි. කර දීමකට අවශ්‍ය උපරිම ශක්තිය යොදලා කටයුතු කරනවා කියලා අපිට කියනවා. හොඳයි. රුවන් ගුණසේකර මහත්මයා පූජිත ඇසුම්කර මහත්මයා සඳහන් කළ ආකාරයකටම කිසිම පුද්ගලයෙකුට තමුන්ගේ පැමිණිල්ලක් සුළු පැමිණිල්ලක් වෙන්නේ නැහැ. ඔවුන්ට තමුන්ගේ පැමිණිල්ල තමුන්ගේ ප්‍රශ්නේ විශාලයි. ඒක තමුන්ට දැනෙන ප්‍රශ්නයක් නිසා. දැන් කෙනෙක් ඇත්තටම පැමිණිල්ලක් ලියා ගැනීම සඳහා එමත් නැත්නම් පැමිණිල්ලක් කිරීම සඳහා පොලිස් ස්ථානයකට යන අවස්ථාවකදී මොනවද පුරවැසියෙක් විසින් විදිහට තමුන් දැනගත යුතු දේවල්. මූලිකව පුරවැසියෙක් විදිහට මොනවද තමුන් දැනගන්න ඕනේ. තමුන්ට මෙන්න මේ අයිතීන් තියනවා කියලා. එහෙම නැත්නම් තමුන් මෙන්න මේ දේවල් දැනගෙන මේ ලේඛනයට අත්සන් කළ යුතුයි කියලා. ඔව් බුද්ධිනිය මේ පිළිබඳව නීතියේ අපරාධ නඩු විධාන සංග්‍රහය කියන නීතියේ 109 කියන වගන්තියේ පැහැදිලිවම සඳහන් වෙනවා ප්‍රතිපාදන. සරලවම කියනවා නම් ඕනෑම පුද්ගලයෙකුට Tamanගේ ඕනෑම පැමිණිල්ලක් ඕනෑම පොලිස් ස්ථානයක් වෙත ඉදිරිපත් කිරීමේ අයිතිය තිබෙනවා. ඒ කියන්නේ Taman ඒ පොලිස් ස්ථානයට අසලව වාසය කළත් නැතත් වාසය කළත් නැතත් උදාහරණයක් වශයෙන් කළුතර වාසය කරන පුද්ගලයා යම් අකරතැබ්බයකට ලක් වෙන්නේ කොළඹදී වෙන්න පුළුවන්. එතකොට ඔහු කොළඹ පොලිසියටකට ඒ පැමිණිල්ල යොමු කරනවා වෙන්න පුළුවන්. නමුත් ඔහු ඒ අකරතැබ්බය ගැන දැනගන්නේ ඔහු කළුතරට ගිය පසුව වෙන්න පුළුවන්. එතකොට ඔහු ඒ පැමිණිල්ල යොමු කරන්නේ කළුතර පොලිසියට. හරි. එතකොට අපි බැඳිලා ඉන්නවා අපි මේ පැමිණිල්ල බාර ගන්න. ඒ වගේම සෑම පුද්ගලයෙකුටම ඔබ අහපු ප්‍රශ්නෙට ඍජුවම පිළිතුරක් දෙනවා නම් වාචිකව පැමිණිල්ල ඉදිරිපත් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ලිඛිතව පැමිණිල්ල ඉදිරිපත් කරන්නත් පුළුවන්. Tamanටම ලියා දෙන්නත් පුළුවන්. Tamanටම ලියා දෙන්නත් පුළුවන් පැමිණිල්ල. නැත්නම් පොලිස් නිලධාරියෙක් තමුන්ගේ පැමිණිල්ල ලියා ගන්නවා. ලියා ගන්නවා. ඒ අවස්ථාවේදී නැවත වතාවක් තමුන්ට මේ පැමිණිල්ල කියනවද? පැමිණිල්ල ඉදිරිපත් කරන පුද්ගලයාට ඇසෙන ලෙස පොලිස් නිලධාරියා ඒ කියව දෙනවා. උදාහරණයක් විදිහට භාෂාව පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා නම් දෙමළ පුරවැසියෙක් ඇවිල්ලා කතා කරනවා නම් භාෂාව පිළිබඳ ගැටලුවක් තිබෙනවා නම් නීතිය පැහැදිලිව සඳහන් වෙනවා බුද්ධිනේ පැමිණිලිකරු දෙන භාෂාවෙන්ම ඒ ලියාගත යුතු බව. හරි. එතෙන්ට මම පොඩි එකතු කිරීමක් කරන්න සූදානම්. උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ භාෂාවෙන් රාජකාරී කරන පොලිස් නිලධාරීන්ගේ හිඟයක් පැවතුණා. හරි. පසුගිය වසර 2-3ක කාලය තුලදී වත්මන් පොලිස්පතිතුමා NK ඉලංගකෝන් මැතිතුමාගේ සංකල්පයක් අනුව පසුගිය වසර 2-3ක කාලය තුලදී පොලිස් නිලධාරීන් පොලිස් කොස්තාපල් රියදුරන් පොලිස් කොස්තාපල්වරුන් ඒ වගේම උප පොලිස් පරීක්ෂකවරුන් වශයෙන් විශාල නිලධාරීන් ප්‍රමාණයක් බඳව ගත්තා. ඒ බඳවගත් නිලධාරීන්ගෙනුත් සැලකිය යුතු ප්‍රමාණයක් දෙමළ භාෂාවෙන් වැඩ කරන නිලධාරීන් ඔවුන් පුහුණුවෙන් පසුව නැවතත් අනියුක්ත කළේ උතුරු නැගෙනහිර පළාත්වලටමයි. එතකොට මේ දෙන භාෂාවෙන් අපි පැමිණිලි ලියාගත යුතු වෙනවා. යම් හේයකින් ඒ නිලධාරියා දෙන භාෂාවෙන් පැමිණිලිකරු දෙන භාෂාවෙන් පැමිණිල්ල ලියා ගන්න නොදන්නවා නම් ඔහුට පුළුවන් යමෙක් මාර්ගයෙන් පරිවර්තනය කරලා එය ලියා ගන්න. හරි. පරිවර්තන සේවයක් ලබා ගන්න පුළුවන්. හැබැයි මේ 2012 වසරේදී ඔබතුමන්ලාම පොලිසියම කළ සමීක්ෂණයකට අනුව පැමිණිලි කිරීමේදී පොලිසිය අකාර්යක්ෂමයි යයි සඳහන් කරන 11ක් දෙනා ඉන්නවා. ඔබතුමන්ලාම කළ පරීක්ෂණයකට අනුව මේ පැමිණිලි ලියා ගැනීම සඳහා පැය 2කට වඩා වැඩි කාලයක් ගත වූ යයි සඳහන් කරන 6ක් දෙනා සිටිනවා. 10ක් දෙනා ප්‍රකාශ කරනවා හිතවතුනි පොලිසිය තමුන්ට ප්‍රමාණවත් ලෙස මිත්‍රශීලී නොවුණු වගේ. නමුත් ඔබතුමන්ලාගේ බලාපොරොත්තුව මහජන මිත්‍රශීලී පොලිසියක්. දැන් මේ අභියෝගය ජයග්‍රහණය කරන්නේ කොහොමද අජිත්‍රෝන් මහත්මයා? ජනතාව කියන්නේ මේක. හොඳ ප්‍රශ්නයක් බුද්ධිනිය හැවේ කාලෝචිත. ඇතරම බුද්ධිනී මේ අධිරාජ්‍යවාදී පාලකයෝ
අපේ පොලිසිය හැදුවේ මේ රටේ ජනතාවට ආදරයට නෙමෙයි. ඒගොල්ලෝ හැදුවේ බදු එකතු කරගන්නයි, ඒගොල්ලන්ට පාරේ බහැලා කරදරයක් නැතුව යන්නයි. පෙළපාලි යන්න බෑ, කරත්ත යන්න බෑ, අස්ස කරත්ත යන්න බෑ, මේකට හැදුවේ. ඒ වගේම මේගොල්ලෝ අපෙන් බඳව ගන්න කට්ටියට කොට කලිසමක් දීලා ඒගොල්ලෝ දිග කලිසම ඇඳලා යුරෝපීයයි අපි වෙන් කරලා පෙන්වුවා. මේ හැම දෙයක්ම සුද්ධ කරේ ඒගොල්ලන්ට හිරුණ බසින අධිරාජ්‍යයේ යටත් විජිතයක් විදිහට මේක තියාගන්න. හැබැයි අද වෙනකොට ඒ තත්ත්වය සම්පූර්ණ වෙනස් වෙලා. එදා සුද්ධ මේක හැදුවේ පොලිසියට එන මිනිහට දුන්නේ බංකුව තමයි වාඩි වෙන්නේ. ඒගොල්ලන්ට ඕනෙකම තිබුණේ මිනිස්සුන්ගේ පැමිණිලි විභාග කරන්න නෙමෙයි. ඒගොල්ලන්ගේ බලය පොලිසිය ලවා රඳව ගන්න. හැබැයි අද වෙනකොට ඒ තත්ත්වය වෙනස්. අද පොලිසිය ඉන්නේ 100%ක්ම මේ රටේ ගොවියන්ගේ, ඒ වගේ මේ රටේ වැඩ කරන ජනතාවගේ, කම්කරුවන්ගේ, මේ රටේ පුරවැසියන්ගේ ආදරණීය අම්මා තාත්තගේ දරුවෝ. අපි හැමදෙනාම. ඒ වගේම අපි හැමදෙනාම මේ රටට ආදරය කරන, මේ රට වෙනුවෙන් කැප වෙලා වැඩ කරන්න පුළුවන් පිරිස් තමයි ඉන්නේ. ඒ වගේම 1948න් පස්සේ සර් රිචඩ් අලුවිහාරේ ලංකාවේ පළවෙනි පොලිස්පතිවරයා හැටියට, දේශීය ලාංකික පොලිස්පතිවරයා හැටියට පත් වුණා. එදා ඉඳලා මේ දක්වා මේ ගමන අපි ඇවිල්ලා තිනවා. දැන් රුවන් කිව්ව විදියට අපිට තියෙන ප්‍රධානම අභියෝගයක් තමයි මේ අධිරාජ්‍යවාදීන් හදපු පොලිසිය ලංකාවේ ජනතාවයි පොලිසියයි ඈත් කරන්න උත්සාහ කරපු පොලිස් ආඥාපනතයි මේවයි එක්ක කොහොමද අපි ඉස්සරහට යන්නේ? දැන් ඒකට පියවරවල් ගොඩක් කරන් තියෙනවා. රුවන් කිව්වා වගේ පළවෙනි පියවර තමයි අපි තව අවුරුදු 5ක් ඇතුළත ලංකාවේ ඕනෑම පොලිසියකට භාෂා දෙකෙන්ම, දෙමළ සිංහල භාෂා දෙකෙන්ම පැමිණිල්ලක් ආවොත් ඒ පැමිණිල්ල ලියා ගන්න පුළුවන් තත්වෙට පොලිසිය සංවර්ධනය කරන්න, පොලිසිය මානව සම්පත දියුණු කරන්න උත්සාහ කරනවා. දැනටම උතුරු නැගෙනහිර පළාතේ ඕනෑම පොලිසියකට දෙමළ හෝ සිංහල භාෂා දෙකකින් එක භාෂාවකින් පැමිණිල්ලක් කිරීමේ අයිතිය අපි තහවුරු කරලා තියෙනවා. ඒ වගේම පැමිණිලි පිටපතක් ගැනීමේ අයිතිය තහවුරු කරලා තියෙනවා. දැන් බැලුවොත් වැල්ලවත්ත ප්‍රදේශේ, හැටන් ප්‍රදේශේ අපි බැලුවොත් ඒ වගේ ස්ථානවලත් ඒ අයිතිය තහවුරු කරලා තියෙනවා. තප්පරක් දෙන්න මැතිතුමනි. ඒ කියන්නේ පැමිණිල්ල ලියාගත් පසුව පැමිණිල්ලේ පිටපතක් ගැනීමටත් සාමාන්‍ය පුරවැසියෙක්ට පැමිණිල්ල කරුවාට අයිතියක් තියෙනවා. ඒ භාෂාවෙන් ලිව්වා නම් ඒකේ අයිතියක් තියෙනවා. ඉතින් අපේ බලාපොරොත්තුව අපි තාම අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව විදිහට මේ භාෂා ප්‍රශ්නේ තමයි වාර්ගික අර්බුදයට, යුද්ධයට ඔක්කොටම හේතු වුණොත් ප්‍රභාකරන් ප්‍රයෝජන ගත්තෙත් මේකෙන්. ඉතින් අපි ඒක විසඳන්න පශ්චාත් යුද සමයේ පියවරක් හැටියට අපි 1500කට ආසන්න ආධුනික නිලධාරීන් දෙමළ කතා කරන අය බඳවාගෙන එක පැත්තකින් කරනවා. හොඳයි. තව පැත්තකින් සිංහල නිලධාරීන්ට අපේ පුහුණු ආයතන හරහා දෙමළ භාෂාව වගේම ඉංග්‍රීසි භාෂා පුහුණුව ලබා දීලා වෘත්තීය මේ වශයෙන් පොලිස් නිලධාරීන් ව්‍යාප්ත කරලා මේ භාෂා ප්‍රශ්න විසඳන්න අපි පියවරක් අරන් තියෙනවා. ඒක විශේෂයෙන්ම වර්තමාන පොලිසියේ මේ පශ්චාත් යුද සමයේ තියෙන අභියෝග ජය ගන්න ගත් එක පියවර. මේ පියවර පිළිබඳව කිසිදු අව탁සේරුවක් නැහැ. අනිවාර්යයෙන්ම වෙනත් වාර්ගිකයෙකුට එහෙමත් නැත්නම් වෙනත් භාෂාවක් කතා කරන, සිංහල නොවන භාෂාවක් කතා කරන පුද්ගලයාට ඒ අයිතිය ලැබිය යුතුමයි. ඒ නිසා අනිවාර්යෙන් මේ භාෂාව කතා කරන පොලිස් නිලධාරීන් සිටිය යුතුයි. ඇති පමණට. නමුත් අනෙක් පැත්තෙන් මේ ජනතාව කියන විශේෂයෙන්ම පොලිස් සේවයෙන්ම කළ පරීක්ෂණය අනුව 2012 කළ මේ සමීක්ෂණය අනුව පූජිත ඇසුන්ත්‍ර මහත්මයාණන් මේ කියන්නේ වෙන කිසිවක් නෙවෙයි. පොලිසිය මිත්‍රශීලී මදි කියලා. භාෂාව පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි මෙතෙන් තියෙන්නේ. තමුන්ගේ පැමිණිල්ල ලියා ගන්න පැය 2කට වැඩි කාලයක් ගත කළා කියලා 6ක් දෙනා කියනවා. ඊළඟට පැමිණිල්ල කිරීමේදී අකාර්යක්ෂම තත්ත්වයන් පොලිසියේ ඇති වුණා කියලා 11ක් කියනවා. 10ක් කියනවා පොලිසිය මිත්‍රශීලී නැහැ කියලා. ඒ කියන්නේ මිනිස්සු ඉල්ලන්නේ, එහෙමත් නැත්නම් ජනතාව ඉල්ලන්නේ තවදුරටත් මිත්‍රශීලී විය යුතුයි. තවදුරටත් නම්‍යශීලී විය යුතුයි. අර ඔබ කිව්වා වගේ තමුන්ගේ පැමිණිල්ල පිළිබඳව මීට වඩා සාවධානව සහ උනන්දුවෙන් අසා සිටිය යුතුයි. මොකද සමහර විට පොලිසියට තමයි මේ ප්‍රශ්නේ පළවෙනි වතාවට ගෙනියන්නේ. ඒකයි මේ ප්‍රශ්නේ. මේ අභියෝගේ ජය ගන්න පොලිසිය ලෑස්තිද? ඇත්ත වශයෙන්ම ඔබ කිව්වේ හරියට හරි. මේක පිළිගන්න. මේ අභියෝගය ජය ගන්න අපි කරන කටයුතු මොනවද? බුද්ධිනේ අර මේ අජිත් කිව්වා වගේ, රුවන් කිව්වා වගේ අපි පොලිසියේ ආරම්භයත් එක්ක ගත්තාම ඇතිවෙච්ච වෙනස් වීම අනුව මේකට උත්තර දෙන්න පුළුවන්. ආරම්භයේ පොලිසිය සාම්ප්‍රදායික පොලිසියක්. සුදු ජාතිකයන් නැති කරපු අවශ්‍යතාවයල් පිළිබඳ. කාලයත් යනකොට මේක ශ්‍රී ලාංකිකරණය වෙනවා. අපේම පොලිස්පතිවරු, අපේ නිලධාරීන් දේශීය උරුවට එනගම මේ දේවල්. නමුත් අර නීතිමය පද්ධතිය තියෙන අර විදිහම, ආජම්පරත තියෙන ඒ විදිහමයි. නමුත් දේශීය වශයෙන් මේ වැඩ කටයුත්ත වෙනස් වෙනවා. ඔහොම එන අතරතුරේ සාමාන්‍ය
පොලිස් රාජකාරී කරගෙන යන අතරතුරේදී අපිට එනවා තවත් විවිධ අරබුදයන්. පොලිස් රාජකාරියත් එක්ක සමහරට ප්‍රමුඛතාවය වෙනස් වෙන අවස්ථාවල් එනවා. දැන් උදාහරණයක් ගත්තොත් 1971 ඇති වෙච්ච කැරල්ස්. එතනදී පොලිසියේ ප්‍රමුඛතාවය වෙනස් වුණා. ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක්, ප්‍රභූ ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක්, රාජ්‍ය ආයතන පිළිබඳ ආරක්ෂාවට වැඩි අවධානයක්. යුද්ධයේදීත් ඒ තත්ත්වය ඇති වුණා. ඉතින් ඒ තත්ත්වයෙන් මිදිලා ඊට පස්සේ ඒ වගේ කටයුතු කරනකොට ඊළඟට එනවා ත්‍රස්තවාදී ප්‍රශ්නයක්. ද්‍රවිඩ ත්‍රස්තවාදී ප්‍රශ්නය. මෙතනදිතර කලින් අජිත් කිව්වා වගේ අපි පළමු කොටම මේකෙදි බැට කෑවේ පොලිසිය. මේ තර්ජනයත් ආවේ පොලිසියට. පළමු කොටම එන්නේ. ඒ මුහුණ දෙන්නෙත් එහෙම. මොකද අර මහජනයත් එක්ක ඉන්න නිසා. එතකොට ඒ තත්ත්වයේ උඩ අපේ ප්‍රමුඛතාව සියල්ල වෙනස් වෙනවා. ඒකෙන් අදහස් කරන්නේ නැහැ මේ අනිත් සියලුම කටයුතු අත්හැරලා දාලා ඉවරලා අපි මේ ආරක්ෂක කටයුතුට යනවා කියලා. නමුත් ආරක්ෂක හමුදාවල් ඒ කටයුතු කරන අතරේ අපේ ප්‍රමුඛතාවය වෙනස් කරන අපිට එයාගේ සහායට සහ සමහර දේවල් අපි විහිම්ම සමහර ප්‍රදේශයන් තිබුණා අපේ පොලිසියේ විශේෂ කාර්ය බලකාය සමහරට පොලිසියේ අනිකුත් නිලධාරීන් සම්පූර්ණයෙන්ම ආරක්ෂාවට යොමු කරලා තිබුණු ප්‍රදේශයන් තිබුණා. ඒ වගේ අපිට ප්‍රමුඛතාව වෙනස් වුණා. දැන් ඒ තත්ත්වය ඉවරයි. දැන් අර ඔබ කියපු අවශ්‍යතාවය එනවා. දැන් මිනිස්සු නිදහස බලාපොරොත්තු වෙනවා. යුද්ධ ඉවරයි අපිට නිදහස අපිට සාමාන්‍ය මහජනයන් ගත්තොත් ඒගොල්ලෝගේ තියෙන අදහස තමයි අපිට නිදහසේ ඉන්න දෙන්න. ගෙදර දොරේ අපි දරු පවුලුත් එක්ක කෑම බීම ටික කාලා නිදහසේ නිදහගෙන ඉන්න අපේ බඩුමුට්ටු නැති වෙන්නේ නැතුව කරදරයක් වෙන්නේ නැතුව ශරීරයට දේපල වලට පාරත්තොටක අපිට නිදහසේ බහැලා යන්න ගමනක් යන්න වන්දනා ගමනක් විනෝද ගමනක් දරු පවුලුත් යන්න අපිට අවස්ථාව දෙන්නේ. මේ හඬ කොහෙන් දෙන්නේ? සමස්ත මහජනයාගේ. කාට දෙන්නේ? මේක පොලිසියට එන්නේ. එතකොට මේකට අවශ්‍ය යාන්ත්‍රණේ අපි යොදාගෙන යනවා. ඒතරේ තවත් දේවල් කියන උද්ඝෝෂණ කරන්න අයිතිය දෙන්න. ඔව්. ඒකේ සාමාන්‍ය මහජන අවශ්‍යතාවයක් අපිට පුළුවන් තරම් ඉඩ දෙනවා. නීතියට අනුව සමහර වෙලාවට අනිත් අයට බාධාවක් තත්ත්වයක් සාමි පවත්වාගෙන යන්න තියෙනවා නම් එතකොට අපිට ආම වශයෙන් ඒ බලයන් ක්‍රියාත්මක කරන්න වෙනවා. නමුත් ඒ කොයිදිවත් අපි හිංසාවක් පීඩාවක් කරන්න හෝ වෙන දෙයකට නෙමෙයි. නීතියේ රාමුව ඇතුළත ක්‍රියාත්මක විය යුතු අනිවාර්යයෙන්. එහෙම නැත්නම් බහුතරයට එතන ලොකු අපහසුතාවයක් වැඩෙනවා. ඒතර ඔබ කිව්වා වගේ මේ தত্ত্বය පිළිගන්න අතරේ අපි මේක විසඳ ගන්න අවශ්‍ය කටයුතු කරගෙන යනවා. දැන් උදාහරණයක් හැටියට ඒ තිබුණු සාම්ප්‍රදායික පොලිස් ක්‍රමය ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ඔපරේෂනල් පොලිස් මෙහෙයුම් පොලිස් රාජකාරියක් බවට පත් වෙනවා. මේ මෙහෙයුම් පොලිස් රාජකාරිය දැන් ඊළඟට අපි යනවා සාමාන්‍ය ජාත්‍යන්තර සම්මතය. මේක ආද ලංකාව විතරක් නෙමෙයි. පෙර අපරදිග හැම රටකම පූර්ණ විශ්වාසය තියෙන පොලිසිය ගැන. පොලිසිය මහජනයාත් සමග සිටින තාක්කල්, කිට්ටු තාක්කල්, මහජනයාත් එක්ක වැඩ කරන තාක්කල් ඉතින් පාර්ට්නර්ෂිප්. ඒ කියන්නේ හවුලක් වගේ. එක පැත්තකින් මහජනයා අනිත් පැත්තෙන් පොලිසිය. ඒව තියෙන තාක්කාරයකට සාර්ථකයි. මේ සිවිල් ප්‍රජා පොලිස් රාජකාරී සංකල්පයට අපි අත තියලා තියෙනවා. සෑහෙන කාලෙක ඉඳලා. දුරක් ගිහිල්ලා තියෙනවා. මම කියන්නේ ඒක අංග සම්පූර්ණයි කියලා අපි අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් අපි ලොකු ප්‍රබල විශ්වාසයක් ඉදිරියට පයින් විශේෂයෙන් මම කියන්න ඕන අපේ වර්තමාන පොලිස්පතිතුමා. එතුමාගේ මේ ගත්ත වෑයම අනුව මේ අංශයන් කෙරෙහි තුම කොච්චර අවධානයක් යොමු කරලා තියෙනවද කියන එක. ඒක පැහැදිලිව පේනවා. ගත්ත පියවරයන් තුල මේ මහජනයා වෙනුවෙන් කරන කටයුත්ත තුල සම්බන්ධීකරණය, කමිටු, ඒ වගේ තියෙන කටයුතු වල තියෙන සුපරීක්ෂණය, ඒක පොලිස් මූලස්ථානයේ යොදලා තියෙන ආකාරය, ගන්න විවිධාකාර වූ පියවරයන් තුල විශේෂ අවස්ථාවක් අරගෙන අපි පියවර අරන් තියෙනවා. ඉතින් ඒක අපි ඉදිරියට ගෙනියන්න කටයුතු කරනවා. ඒකේ කොයි වෙලාවකවත් අපි අදහස් කරන්නේ නැහැ අර ඔබ කියන එක ප්‍රතික්ෂේප කරනවා කියලා නෑ. ඒක අපි පිළිගන්නවා. නමුත් මේ தත්ත්වයට යන්න අපි උත්සාහ කරනවා ඉදිරි කාලයේදී. අපේ ප්‍රබල විශ්වාසය අනිවාර්යෙන් අපි මහජනයා සමග සිටිය යුතුයි. මහජනයාගේ හැඟීමක් ඇති වෙන්න ඕන මට ආරක්ෂාවක් තියෙනවා. මට යන්න තැනක් තියෙනවා. මට බයක් වෙන්න දෙයක් නැහැ. මේ තත්ත්වය ඇති කරන්න අපි. හොඳයි. පූජිත සල්සන මහත්මයාගේ සඳහනත් සමගින් අපි පළමු විරාමයේ ගන්නට සූදානම් හිතරුතුනේ. ඒ විරාමයෙන් පසු අපි කතා කරන්න සූදානම් පශ්චාත් යුද ශ්‍රී ලංකාවේ අපරාධ රැල්ලත් සමගින් පොලිසියේ මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන්. විරාමයෙන් පසු රැඳී සිටින්න.